ඒ ලෙවල් කියන්නේ අපේ ජීවිතේ ඇත්තටම වෙනස් කරන කඩේමක්. මොකද පුතේ අපි අවුරුදු 13ක් තිස්සේ ඉස්කෝලේ ගිහිල්ලා අවසාන කඩේමට තමයි අපි ඇවිල්ලා තියෙන්නේ. පාසල් අධ්‍යාපනයේ අවසාන කඩේමට තමයි අපි ඇවිල්ලා ඉන්නේ. ඉතින් මේ ඒ ලෙවල් විභාගයෙන් පුතේ ඔයා ජීවිතේ මොන පැත්තට හැරෙන්න කියන එක තමයි තීරණය කරන්නේ. ඔයා ඒ ලෙවල් කරලා විශ්වවිද්‍යාලයට යනවද? නැත්නම් ඔයා ඒ ලෙවල් කරලා ඊට පස්සේ කොරියන් කෝස් එකක් හරි නැත්නම් වෙන මොකක් හරි ඉන්ස්ටිටියුට් එකකින් ඩිප්ලෝමා එකක් නැත්නම් කෝස් එකක් කරලා ඒ පැත්තෙන් ඉස්සරහට යනවද වගේ ඔයාගේ ජීවිතේ හැරවුම් ලක්ෂ්‍යය තීරණය වෙන්නේ මෙතනින්. මම දකින විදිහට නම් අපි මොන දේ කරත් මොන විදිහට අනාගතේ ජීවත් වුණත් ඉගෙනීම තමයි පුතේ අංක 1. ඉතින් පුතේ තමන්ට අරමුණක් තියෙනවා නම් ඒ වෙනුවෙන් මහන්සි වෙනවා නම් අනිවාර්යෙන්ම ඔයාට හීනෙට යන්න පුළුවන්. අනිවාර්යෙන්ම ඉගෙනගත්ත මිනිස්සෙක් විදිහට ලෝකේ දකින්න. ඔයගොල්ලෝගේ ජීවිතේ තීරණාත්මක හැරවුම් ලක්ෂ්‍ය ඵලදායී හැරවුම් ලක්ෂ්‍යයක් කරගන්න කියන එක තමයි මම අද ඔයගොල්ලන්ට කියන්නේ.